ඔයාලා දැකලා තියෙනවද? එකම ප්‍රශ්නය ආපු මිනිස්සු දෙන්නෙක්ගෙන් එක්කෙනෙක්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම විනාශ වෙද්දී අනිත් කෙනා ඒ ප්‍රශ්නෙන් ලෝකෙම දිනන හැටි. ඒකට රහසක් තියෙනවා. මම අද ඔයාලට කියන්න යන්නේ ජපානයේ තියෙන පුදුම කලාවක් ගැන. ඒකට කියන්නේ කින්සුකේ කලාව කියලා. ජපන් ජාතිකයෝ තමන්ගේ වටිනාම මැටි බඳුන බිම වැටිලා කෑලි කෑලි වලට කැඩුනහම ඒක විසික් කරන්නේ නැහැ. ඒ වෙනුවට එයාලා කරන්නේ මේ කැඩුණු ඉරිදිගේ පිරිසිදු රත්තරන් පාවිච්චි කරලා ඒ බඳුන ආයෙත් අලවන එක. අන්තිමේදී මේ බඳුන කලින්ට තිබුණටත් වඩා දහස් ගුණයකින් වටිනවා. මොකද ඒකේ ලස්සන තියෙන්නේ කැඩුණු තැන්වලයි. අද ඔයාගේ ජීවිතේත් බිඳලා කුඩු වෙලා කියලා ඔයාට හිතෙනවා ඇති. ඔයාට හිතෙනවා ඇති ඔයා වැඩකට නැති කෙනෙක් කියලා. හැබැයි මනෝවිද්‍යාවට අනුව ඔයාගේ බිඳුණු තැන් තමයි ඔයාගේ අනාගතේ රන්වන්ම ඉරි වෙන්න යන්නේ. ඉතින් ඔයා සූදානම්ද? ඔයාගේ බිඳුණු ජීවිතේ රත්තරන් වලින් අලවලා ආයෙත් නැගිටින්න. අපි හැමෝම ප්‍රශ්නවලට බයයි. හැබැයි මනෝවිද්‍යාවේදී පෝස්ට් ට්‍රෝමැටික් ග්‍රෝත් කියලා අපූර්ව දෙයක් තියෙනවා. ඒ කියන්නේ දරුණුම කඩාවැටීමකට පස්සේ මිනිස්සේ කලින්ටත් වඩා ප්‍රබලව වර්ධනය වීම කියලා. නිකමට හිතන්නකෝ දියමන්තියක් හැදෙන්නේ කොහොමද? දියමන්තියක් කියන්නේ නිකම් අඟුරු කෑල්ලක්. හැබැයි ඒ අඟුරු කෑල්ල අවුරුදු දහස් ගණනක් පොළව යට දරුණුම පීඩනයකට වගේම රසණයකට අහු වුණාම තමයි ඒක ලෝකේ වටිනම වස්තුව වෙන්නේ. ඔයාගේ ජීවිතේත් අද පීඩනය වැඩි නම් ඒකේ තේරුම ඔයා විනාශ වෙනවා කියන එක නෙවෙයි. ඔයා දියමන්තියක් වෙන්න ඔප වැටෙනවා කියන එකයි. ඔයාලා සිල්වෙස්ටර් සැටලොන් ගැන අහලා ඇති. අද අපි රොකී කියලා දන්නේ දැවැන්ත නළුවව. එදා තමන්ගේ බල්ලව විකුණලා පාරේ අඬන්න ගිය අසරණෙක්. එයාට රඟපාන්න කවුරුත් ඉඩ දුන්නේ නැහැ. එයාගේ කටේ තිබිච්ච පොඩි ආබාධයක් නිසා. හැබැයි එයා ඒ බෑ කියපු වචනේම පාවිච්චි කරලා ලෝකෙ දිනුවා. එයා ලෝකෙට දීපු පාඩම තමයි ඔයාට කොච්චර හයියෙන් පහර දෙනවද කියන එක නෙවෙයි වැදගත්. ඔයාට කොච්චර පහරවල් දරාගෙන ඉදිරියට යන්න පුළුවන්ද කියන එකයි. රෝමි කියන දාර්ශනිකයා කිව්වෙත් ඒකයි. තුවාලය කියන්නේ ආලෝකය ඔයාගේ ඇතුළට එන්න තියෙන දොරටුව කියලා. එතකොට හෙන්ඩි ෆෝර්ඩ් ලෝකෙත් දැවැන්තම රථවාහන සමාගමක් හදන්න කලින් එයා 5 වතාවක් බංකොලොත් වුණා. හිතන්න 5 වතාවක් සතේ නැතුව පාරට වැටුණා කියලා. හැබැයි එයා කිව්වේ අසාර්ථකත්වය කියන්නේ වඩාත් බුද්ධිමත්ව නැවත ආරම්භ කරන්න ලැබිච්ච අවස්ථාවක් විතරයි කියලා. මේ මිනිස්සු දෙන්නම් පොදු දෙයක් කරා. ඒ තමයි එයාලා තමන්ගේ තුවාලවලට රත්තරන් ගෑවා. ඔයාටත් ඕනේ වැටිච්ච තැනින් නැගිටින්නද? මම ඔයාට ඒකට පියවර 3ක් කියලා දෙන්න. පියවර 1 නියුරෝප්ලාස්ටිසිටි සහ ලේබල් කිරීම. ඔයාගේ මොළය ඕනෑම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඔයාට බයක් දැනෙනවා නම් ඒකට නමක් දෙන්න. මට දැන් දැනෙන්නේ බයක්. එතකොට ඔයාගේ මොළය ඒක පාලනය කරන්න පටන් ගන්නවා. උදාහරණයක් දෙන්න. ඔයා වීදුරු බෝලයක් බිම දැම්මොත් ඒක කුඩු වෙනවා. හැබැයි රබර් බෝලයක් බිම දැම්මොත් ඒකේ පීඩනයෙන් උඩට විසි වෙනවා. ඔයා රබර් බෝලයක් වෙන්න පුහුණු වෙන්න. පියවර 2 මයික්‍රෝවින්ස්. එහෙම නැත්තම් කුඩා ජයග්‍රහණ. ජීවිතේ ලොකු ප්‍රශ්නයක් ආපු ගමන් අපි අසරණ වෙනවා. ඒ වෙලාවට ලොකු දේවල් කරන්න යන්න එපා. අද දවසේ ඔයාගේ ඇඳ පිළිවෙලට හදන එක හරි වීදුරුවක් හොදන එක වගේ පොඩි වැඩක් ඉලක්ක කරන්න. ඒක කරාම ඔයාගේ මොලේ නිකුත් වෙන ඩොපමීන් ඔයාට ඊළඟ පියවරට ශක්තිය ලබා දෙනවා. පියවර 3. එහෙම නැත්තම් අවසාන පියවර. පැන්සලේ රබර් කෑල්ල ලියාය. පැන්සලක පිටිපස්සේ රබර් කෑල්ලක් තියෙන්නේ වැරදුණු තැන්ම කන්න. ඔයාගේ අතීතේ වැරදීම අල්ලගෙන ඉන්න එපා. ඒක මකලා දාලා අලුත් පිටුවකින් පටන් ගන්න. වැරදීම කියන්නේ අසාර්ථකත්වේ නෙවෙයි. ඒක ඉගෙනීමේ කොටසක්. ඉතින් අද ඔයා ඉන්නේ අඳුරේ වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න තරු පේන්නේ අහස කළු වුණාම විතරයි කියලා. ඔයාගේ බිඳුණු තැන්වල රත්තරන් ගන්න. ඒ තුවාලේ පැරුණත් ඒකෙන් ඔයාව ලස්සන කරනවා කියලා විශ්වාස කරන්න. ඔයාව මරන්න බැරි හැම ප්‍රශ්නයක්ම ඔයාව තවත් ශක්තිමත් කරනවා. ඔයාගේ ඇතුලේ ඉන්න කාටවත්ම පරාජය කරන්න බැරි යෝධයාව අදම අවදි කරන්න. මේ වීඩියෝ එකෙන් ඔයාගේ හිතට පොඩි හරි එලියක් ලැබුණා නම් තවත් කෙනෙක්ව දිරුමත් කරන්න මේක ෂෙයා කරන්න. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම ජයග්‍රහයි දවසක්.